බොයිස් ඇන්ඩ් ගර්ල්ස් අද මේ වීඩියෝ එකෙන් බලමු ජූනි මාස දෙකේ බූයා පාස් දෙක මොනවද කියලා. හරි ඉතින් ඔන්න ජූනි මාසයේ බූයා පාස් එක තමයි මුලින්ම බලන්න යන්නේ. ඒක ඉතින් ෆීමේල් බන්ඩල් එක ඩිසයින් වෙලා තියෙන්නේ මේ විදිහට තමයි. ඒක ප්‍රීමියම් පාස් එක දාපු ගමන් අපිට ඒක හම්බ වෙනවා ලෙවල් 1 විදිහට. ඒ බන්ඩල් එක ගොඩක් ලස්සන ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට මට නම් ඉතින් වැඩිය ෆීමේල් කිට් ගැන නම් ලොකු කැමැත්තක් නැහැ. මම ගොඩක් යූස් කරන්නේ මේල් බන්ඩල් නිසා. ඉතින් ඒ බන්ඩල් එකේ එලිමිනේෂන් පොඩි ඉෆෙක්ට් එකකුයි ආයෙ නොක් ඩවුන් කරද්දී තව ඉෆෙක්ට් එකකුයි තියෙනවා. ඉතින් ඒක සුපිරියක්. ඉතින් වෙනස් හැම කිට් එකකටම ඔය වගේ හම්බෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් මේ වගේ වවුචර්ස් එහෙම හම්බෙනවා. කොයින් බොන්ෆයර් බවුන්ඩරි හෑන්ඩ් ෂොප් ඒ වගේ දේවල් ඉතින් හම්බෙනවා. ඒක සාමාන්‍යයෙන් ඉතින් ඊට පස්සේ මේ වගේ ACID ස්කින් එකක් වගේ මේ ස්කයි බෝඩ් එකක් හම්බෙනවා. ඒක නම් ෆ්‍රී පාස් එකෙන් හම්බෙනවා. අපිට ඒක දාන්න ඕනේ නැහැ. ඊට පස්සේ මැජික් කියර් ෆ්‍රැග්මන්ට්ස් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඇවටාර් එක තියෙනවා. ඉතින් අවර ගන සොරි බැනර් එක. ඉතින් මෙන්න මේ මොන්ස්ටර් ට්‍රක් ස්කින් එකක් තියෙනවා. ඒ ස්කින් එක සුපිරි ලොකුවට අර පාට නෑ චාම් විදිහට තියෙනවා. ඒක තවුලන්න ලස්සනයි. ඉතින් වවුචර්ස් එයා ඩ්‍රොප් එහෙම ඉතින් ඒවා සාමාන්‍යයෙන් හම්බෙනවානේ. මැජික් කියර් ෆ්‍රැග්මන්ට්ස්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ බූයා පාස් එකේ ලූට් බොක්ස් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ප්‍රීමියම් පාස් එක බයි කරන කෙනෙක්ට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ වෝගන් ටෝකන් හම්බෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ස්කයි බෝඩ් එක තමයි ප්‍රීමියම් පාස් එක දාපු කෙනෙක්ට හම්බෙන්නේ. අවුලක් නැහැ. ඉතින් ඒකත් ලස්සනයි සුපිරි එකත්. ඊට පස්සේ ඉතින් මේ CD ස්කින් එක මම කලිනුත් කිව්වා. ඉතින් මෙන්න මේ ඇවට එක හම්බෙනවා. ඉතින් අපිට ඒක ප්‍රීමියම් පාස් බයි කරන්න ඕනේ නැහැ. ෆ්‍රී පාස් එකෙන්ම හම්බෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මේ වගේ ටෝකන් වල පොඩි දේවල් හම්බෙනවා. ඉතින් බැට් ස්කින් එකක් තියෙනවා. ඉතින් මේක නම් ප්‍රීමියම් පාස් එක දාපු කෙනෙක්ට තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බැට් ස්කින් එක තවුලක් නැහැ. අමුතු ඉෆෙක්ට් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ තීම් එක හරියන් ඩිසයින් වෙලා තියෙනවා. ඊට පස්සේ ලෙවල් 70ට ගියාට පස්සේ අපිට හම්බෙනවා බෑක් පැක් ස්කින් එකක්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ටී-ෂර්ට් එකත් හම්බෙනවා. ඒක නම් ෆ්‍රී පාස් එකෙන් හම්බෙන්නේ. ඉතින් මෙන්න මේ බෑක් පැක් ස්කින් එක ඉතින් අවුලක් නැහැ. ඒකත් ලස්සනයි. අර ග්ලැඩියේටර් තීම් එකේ තියෙන ඉතින් කඩු දෙකයි ෂීල්ඩ් එකයි තමයි තියෙන්නේ. අවුලක් නැහැ. ඒකත් ලස්සනයි. 아무තු ෂයින් එකක් එහෙමත් තියෙනවා. ඉතින් ඊට පස්සේ ආයෙ අපිට ලෙවල් 80ට ගියාට පස්සේ ෆ්‍රී පාස් එකෙන් හම්බෙනවා මෙන්න මේ ග්‍රැනඩ් ස්කින් එක. ඉතින් ඒක නම් අත්‍තරම හොඳයි. ග්‍රැනඩ් ස්කින් එක ලස්සනයි. එතකොට টොප් අප් කරන්න නැති කෙනෙක්ට උනත් ෆ්‍රී පාස් එක හම්බෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ බූයා පාස් එකට අපිට ඉමෝට් එකකුත් හම්බෙනවා. ඉතින් ඉමෝට් එක ඇත්තටම සුපිරි. මම නම් ආරම්භ කැමති ඒ ඉමෝට් එකට. මාර ලස්සනයි. ඉතින් සුපිරි පේනවා ඇති. ඉතින් ඒක ලස්සන ඩිසයින් වෙලා තියෙනවා. හරි ඉතින් ඔන්න ලෙවල් 90ට පස්සේ අපිට ඉතින් අපි හැමෝම බූයා පාස් එක දාන්නේ බන්ඩල් එක ගන්න. ඉතින් ලෙවල් 100ට ගියාට පස්සේ අපිට බන්ඩල් එක හම්බෙනවා. ඉතින් ග්ලැඩියේටර් තීම් එකෙන් ඩිසයින් වෙලා තියෙන සුපිරිම් බන්ඩල් එකක් තමයි. පිටිපස්සේ හොරිය කෙනෙක්ගේ අර හෙලි දෙකක් එහෙමත් තියෙනවා. ඉතින් සුපිරි මේක තමයි කලිසම. ඒකත් ඉතින් අවුලක් නැහැ. මේ තියෙන්නේ සපත්තු දෙක. ඉතින් බන්ඩල් එක නම් ඇත්තටම ලස්සන ඩිසයින් වෙලා තියෙනවා. සුපිරි හෙඩ් එකක් එහෙමත් තියෙනවා. හෙඩ් එක නම් ලස්සන ඇත්තටම කුරුළු පිහට්ටක් එකකුත් පිටිපස්සට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ බන්ඩල් එකේ ඉතින් එහෙම කියන්න තරම් වඩදක් නැහැ. ඉතින් කැමති කෙනෙක්ට බූයා පාස් එක දාන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික තමයි හම්බෙන්නේ. සර්ෆ් බෝඩ් එක, ඇවටර් එක, බැනර් එක, ඉතින් ටී-ෂර්ට් එක, ග්‍රැනඩ් ස්කින් එක. ඉතින් ওই දේවල් තමයි හම්බෙන්නේ. මේ දේවල් මම කලින් පෙන්නුවා. ඉතින් අපි යමු එහෙනම් ඊළඟ මාසේ බූයා පාස් එක බලන්න. හරි ඉතින් ඔන්න ජූලි මාසේ බූයා පාස් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ෆීමේල් බන්ඩල් එක පේනවා ඇති. ලස්සනයි. නෝ සිග්නල් බන්ඩල් කියලා තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම නෝ සිග්නල් තමයි මේ තියෙන টොප් එක. টොප් එක අවුලක් නැහැ. ලස්සනයි. ඉතින් මං කොහොමත් ෆීමේල් බන්ඩල් වලට කැමති නැහැ කියලා කලින්වත් කිව්වනේ. ඉතින් මේ තියෙන්නේ කලිසම, මේ තියෙන සපත්තු දෙක. ඉතින් මේකේ හෙඩ් එක ඇත්තටම අවුලක් නැහැ. ටීවී එකකට සිග්නල් නැහැ වගේම ඉතින් ඩිසයින් කරලා තියෙනවා. අවුලක් නැහැ. ඉතින් ෆීමේල් බන්ඩල් වලට කැමති කෙනෙක්ට ඉතින් හොඳයි. ඒ වගේම තමයි මේකේ පොඩි ඉෆෙක්ට් එකක් තියෙනවා මේ ක්‍රවුච් වෙද්දි මෙන්න මේ විදිහේ. ඒකත් ඉතින් හොඳයි වෙනස්ම විදිහේ. ඉතින් අර කලින් මාසේ බූයා පාස් එකෙත් ඉතින් ඒ වගේ ෆීමේල් බන්ඩල් එකේ පොඩි ඉෆෙක්ට් එකක් තිබ්බා. මේ N94 ස්කින් එක ඉතින් හම්බෙනවා. ඒක දවස් ගණනට හම්බෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ලූට් බොක්ස් එක තියෙනවා. ඒක නම් ෆ්‍රී පාස් එක. ඒක නෝමල් ප්ලේ කරන කෙනෙක්ට ගන්න පුළුවන්. අවුලක් නැහැ. ඉතින් ඒක টොප් අප් කරන්න ඕනේ නැහැ. ඉතින්
ඊට පස්සේ ලෙවල් 30දී තවත් ග්‍රැනඩ් ස්කින් එකක් තියෙනවා. ඉතින් ඊට කලින් ලෙවල් 20දී මෙන්න මේ බැනර් එක ඊට පස්සේ මෙන්න මේ වෙහිකල් ස්කින් එක හම්බෙනවා ලෙවල් 20දී. ඒකට ප්‍රීමියම් පාස් එක දාන්න ඕනේ. ඒ ස්කින් එක ඉතින් ලොකුවටම අර මේ පේන්නේ නැහැ ස්කින් එකක් කියලා. මොකද ඒක අර ඒ වාහනේ කොහමද සුදු පාටයි. ඉතින් නිකන් රෝද දෙකට පොඩි පාටක් ඇඩ් කරලා තියෙනවා විතරයි. ඉතින් ඊට පස්සේ ග්‍රැන්ඩ් ස්කින් එක තියෙනවා. කලින් බූයා පාස් එකේ ඉතින් ග්‍රැන්ඩ් ස්කින් එකක් තිබ්බා. මේ ස්කින් එක ඉතින් අවුලක් නැහැ, ලස්සන ඩිසයින් වෙලා තියෙනවා. පිපිරුවාට පස්සේ නිකන් අමුතු ඉෆෙක්ට් එකක් තමයි එන්නේ. ඉතින් ප්‍රීමියම් පාස් එක බයි කරපු කෙනෙක්ට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ලෙවල් 40 දී මෙන්න මේ විදිහේ ලූට් බොක්ස් එකක් හම්බ වෙනවා නිකන් කැඩිච්ච ටී එකක් වගේ. ඒ ලූට් බොක්ස් එක අවුලක් නැහැ, ඉතින් ලස්සනයි. අර කලින් බූයා පාස් වලදී නම් මට මේ බූයා පාස් එකේ අයිටම් ටික සෙට්. ඉතින් මෙන්න මේ ඇවටා එකක් හම්බ වෙනවා නෝමල් එකේ ෆ්‍රී පාස් එකට. ඉතින් ඊට පස්සේ මේ N94 ස්කින් එක අපිට හම්බ වෙනවා ඒක පර්මනන්ට්ම. ඉතින් ඒකේ තියෙන රේන්ජ් එක රීලෝඩ් ස්පීඩ් දෙකයි. ඒක ලොකුවටම වදින ස්කින් එකක් නැති වෙයි. ඊට පස්සේ මෙන්න මේ පොඩි පිහියට ස්කින් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක නම් ඇත්තටම හොඳයි. ඒ පිහියට වැඩි ස්කින් ඇවිලත් නැහැ. ඉතින් ස්කින් එක නැති කෙනෙක්ට ඒක හොඳයි. අවුලක් නැහැ. නිකන් පාට වෙනස් කරලා පොඩ්ඩක් දිලිසෙනවා වගේ. ඉතින් ඊට පස්සේ ලෙවල් 70ට ගියාට පස්සේ අපිට ෆ්‍රී පාස් එක හම්බ වෙනවා මෙන්න මේ මාස්ක් එක. අවුලක් නැහැ. ඉතින් ඒක නෝමල් මාස්ක් එකක්. ඊට පස්සේ මෙන්න මේ බෑක් පැක් එක හම්බ වෙනවා ප්‍රීමියම් පාස් එක බයි කරපු කෙනෙක්ට ලෙවල් 70 දී. ඒකේ තියෙන නිකන් ටීවී එකක් වගේ තමයි. ලෙවල් 1 2 නම් කොහොමද දන්නේ නැහැ. ඉතින් ලෙවල් 3 බෑග් එක තමයි මේ තියෙන්නේ කැඩිච්ච ටීවී එකක් වගේ. ඉතින් ඊට පස්සේ ලෙවල් 80ට ගියාට පස්සේ ෆ්‍රී පාස් එක තියෙන කෙනෙක්ට ඒ කිව්වේ টොප් අප් කරා හෝ නැතා ඕනම කෙනෙක්ට හම්බ වෙනවා මෙන්න මේ ස්කයි බෝඩ් එක. ඒ බෝඩ් එක නම් ලස්සන ඇත්තටම. ඒක සුපිරි. ඒ බෝඩ් එකට මාත් කැමතියි. ඉතින් ඊට පස්සේ ලෙවල් 90ට ගියාට පස්සේ අපිට මේ බූයා පාස් එකෙන් වෝල් ස්කින් එකක් හම්බ වෙනවා ප්‍රීමියම් පාස් එක දාපු කෙනෙක්ට. ඉතින් ඒක කිසිම ඉෆෙක්ට් එකක් මුකුත් නැහැ. නිකම්ම වෝල් ස්කින් එකේ තියෙන ටීවී එකක් වගේ. ඇත්තට මේකට පොඩි ඇනිමේෂන් එකක් දුන්නා නම් ඇත්තට මේක ලස්සනට තියෙයි. ඉතින් අවුලක් නැහැ. නෝමල් වෝල් ස්කින් එකක්. ඊට පස්සේ බූයා පාස් එක හොඳ මේක. ඉතින් බණ්ඩල් එක මේල් බණ්ඩල් එක ලෙවල් 100ට ගියාට පස්සේ හම්බ වෙනවා. ඒකත් තියෙන්නේ ටීවී එකක් වගේ තමයි ඔය හෙඩ් එක මේ තියෙන টොප් එක. ඉතින් ඒක ලොකුවටම ලස්සන නෑ ඇත්තටම කිව්වොත් මට නම්. ඉතින් ඔයගලන්ට කොහොමද වෙයිද දන්නේ නැහැ. ඉතින් කැමති කට්ටියට ගන්න පුළුවන්. ඒක සල්ලි එකතු කරලා ඉතින් අර බූයා පාස් එකක් දාන්න වගේ টොප් අප් කරන කෙනෙක්ට නම් අර ගන්න තරම්ම සුපීරි බූයා පාස් එකක් කියන්න අමාරුයි. නැත්නම් ඉතින් අර හැමදාම টොප් අප් කර බූයා පාස් දාන කෙනෙක්ට නම් ඉතින් අවුලක් නැහැ. ඉතින් මේ බණ්ඩල් එකේ තියෙන පොඩි ක්‍රවුච් ඉෆෙක්ට් එකක්. ඒක අවුලක් නැහැ. ඉතින් ලස්සනයි සුපිරි. ඊට පස්සේ ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි හම්බෙන්නේ. මේ දේවල් ටික ඉතින් මම කලින් පෙන්නුවා. මේ මාස්ක් එක ඊට පස්සේ ස්කයි බෝඩ් එක ඔය දේවල් ටික තමයි ඉතින් හම්බෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ජූනි ජූලි මාස දෙකේ ඉස්සරහට අපි එන්න දෙන බූයා පාස් තියෙන්නේ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. බූයා පාස් ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් වීඩියෝ එක ලයික් එකකුත් දාලා පොඩි සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න.